අද අපි කතා කරන්න යන නවකතාව තමයි කැමේලියා නවකතාව. මෙම කෘතිය රචනා කරනු ලබන්නේ සම්මානනීය ලේඛිකා විරාජිනී තෙන්නකෝන් මහත්මිය විසින්. මෙම කෘතිය 2024 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මානය දිනු ග්‍රන්ථයකි. මෙම කෘතිය රචනා කර ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 2023 වර්ෂයේ. කෘතිය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සරසවි ප්‍රකාශකයෝ. පරිච්ඡේද 18කින් සමන්විත වෙනවා. කැමේලියා නවකතාව පරම්පරා 3ක් ඔස්සේ දිව යන රසවත් නවකතාවක්. ප්‍රධාන චරිතය වෙන්නේ ඇනීටා ද සේරම්. කතාව අපිට කියනු ලබන්නේ 3 වෙනි පරම්පරාවේ ඈන් මෙරි සේරම් විසිනි. ලංකාවට තේවගාව මුලින්ම හඳුන්වා දුන්නු දවසේ ඉඳලා මේ වෙනකොට තියෙන තත්වයට මේ තේවතු පත්වන්නේත් ලංකාවේ තේනාමය සිලෝන් ටී ලෙස ලෝකයේ හමුවේ බැබලෙන්නේ එකවර නොවේ. මුලින්ම තේවතු වගා කළ එම වගා සඳහා මුදල් ආයෝජනය කළ පිරිස දරාගත්තේ විශාල අවදානමක්. ඒ වගේම තේවතු වල වැඩට අඩුපඩියට ගෙන්නු දකුණු ඉන්දීය කම්කරුවන් කියන්නේ කිසිදා සැපක් නොවිදි ජනතාවක්. කතාව ආරම්භ වෙන්නේ වතුහිමියෙක් වුණු ජෙෆ්රි ද සේරම් සහ ඇනීටාගේ විවාහයෙන් පස්සේ දෙන්නම ජෙෆ්රි ද සේරම්ගේ වතුයායක් වන මූන් මෙල්ට් වතුයායේ පදිංචියට ගියායින් පස්සේ ඇනීටා මුල් කාලයේ නම් සේවයට ආව දෙමළ වැසියන් සමග ලොකුවට හිතවත්කමක් දැක්ුවේ නැහැ. නමුත් කෘතිය සමහර තැන් ගත්තට පස්සේ මූන් මෙල්ට් වතුයායේ කම්කරුවන්ගේ එකම ගැලවුම්කාරිනිය ලෙස ඇනීටා කිව්වොත් නිවැරදි. අනෙක් අතට ජෙෆ්රි ද සේරම් කියන්නේ දැඩි හාම්පුතෙක්. ඔහු වරක් කියනවා තම සේවකයින්ට තම සේවකයන්ට කිසිම වරප්‍රසාදයක් හිමි නොවන බව. ඇනීටාගේ සහ ජෙෆ්රි ද සේරම්ගේ දියණිය තමයි කැමේලියා කියන්නේ. මෙම නම ඉතාමත් සුවිශේෂී නාමයක්. මොකද තේවලට කියන උද්දිත විද්‍යාත්මක නාමයද කැමේලියා සිනෙන්සිස් නිසා. විවිධ හොඳ වගේම නරක සිදුවීම් දාමයක් සහිතව කාලයේ වේගයෙන් ගලාගෙන ගොස් ජෙෆ්රි ද සේරම් සහ ඇනීටා ද සේරම් ආච්චිලා සීයලා බවට පත් කරමින් ඔවුන්ගේ මිනිබෙරිය වුණු ඈන් මරි බිහි වෙනවා. ඉතින් මේ ඈන් මරීගේ 19 වන උපන්දිනේදා ඇගේ ආච්චි සහ ඇනීටා පැරණි දිනපොත ඈන් මරීට ලබා දෙනවා. ඒ අනුව එම දිනපොතේ රසවත් කරුණු තමයි මෙම නවකතාවට ඇතුළත් වෙන්නේ. තේ එක්කම බැඳිලා තියෙන හැබැයි මේක තේ ගැන කියන පොතක් නොවේ. මෙම කතාව තේ එක්ක සම්බන්ධ වෙච්ච දකුණු ඉන්දියානු කම්කරුවන් හා බ්‍රිතාන්‍ය හෝ දේශීය ධනපති පන්තිකයන් අතර ඇති සම්බන්ධය ගැන කියවෙන පොතක්. උපමා රූපක බහුල වශයෙන් යොදාගෙන මෙම පොත නිර්මාණය කරලා තියෙනවා. කැමේලියා නවකතාව කියවුවයින් පස්සේ අපි බොන තේ කෝප්පයක කහට රහ ඇතුලේ තියෙන වතුකර ජනතාව විඳින දුක් ගැහැට හැංගිලා තියෙනවා කියලා මතක් වෙද්දිම එය ඊටමත් සාර්ථක ග්‍රන්ථයක් බවට පත් වෙනවා. සිලෝන් ටී රසයේ අසුන්දර කතාව සුන්දර ලෙස ගෙන එන කැමේලියා නවකතාව කිව්වොත් නිවැරදි. මෙම කැමේලියා නවකතාව ගත්තයින් පස්සේ මෙම නවකතාව තුළ ප්‍රබලතා රාශියක් දැක ගන්න පුළුවන්. ඒ වගේම ලක්ෂණ රාශියක් දැනගන්න පුළුවන්. පළවෙනි ලක්ෂණය ලෙස ගත්තහම ගැඹුරු සමාජයක් විග්‍රහයක් කරනවා. මෙම කැමේලියා නම් නවකතාව පුරාවටම ධනපති හා නිර්ධන පන්ති විෂමතාවයේ තේමාව කොට ගනිමින් නිර්මාණය කරලා තියෙනවා. සමාජයේ පවතින ආර්ථික, සමාජීය සහ සංස්කෘතික විෂමතාවයන් චරිතවලට ඇතුළත් කරමින් හා තීරණවලට බලපාන ආකාරය මෙහි මනාව නිරූපණය කරලා තියෙනවා. ධනපති පාන්තිකයා සෑම විටම උත්සාහ ගන්නේ නිර්ධන පාන්තිකයා තලා පෙලා දැමීමටයි. සමාජයේ මෙම යථාර්ථය කැමේලියා නවකතාව තුළින් කතුවරයා මනාව ඉදිරිපත් කරලා තියෙනවා. දෙවන ලක්ෂණයේ විදිහට ගත්තහම භාෂා භාවිතයේ සුවිශේෂීතාවය ගන්න පුළුවන්. කැමේලියා නවකතාවේ භාෂා විවහාරය මෙම නවකතාවේ ශිෂ්ටත්වයේ රඳා පැවතීම සඳහා මනාව ඉවහල් වෙනවා. කතුවරිය අපූර්ව උයිරින් වචන ගලපමින් උපමා රූපක යොදා ගනිමින් භාෂාව රසවත් කර ඇති ආකාරය දැකිය හැකිය. මෙම නවකතාව උදෙසා බොහෝ සාහිත්‍ය ශානරයන් තුළින් පරිචයක් ලබා ගනිමින් සහ අවබෝධයක් ලබා ගනිමින් භාෂාව යොදාගෙන ඇති ආකාරයක් දැක ගන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණයේ විදිහට ඓතිහාසික පුවත් නිරූපණය කිරීම ගන්න පුළුවන්. තේවගාව ආරම්භ වූ ආකාරය, වතුහිමියන්ගේ නැගී ඒම, කම්කරුවන්ගේ ව්‍යාප්තිය, සර්වජන ඡන්ද බලය ලැබීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට බලපාන ආකාරය, ලංකා ජාතික සංගමයේ නිදහස ලබා ගැනීමට පෙළඹීම සහ ඉන්දියාවේ වතු කම්කරුවන්ගේ කැරලි ඇතිවීම, ඒ පිළිබඳව නොයෙක් තොරතුරු ලාංකීය කම්කරුවන් ජනතාවට ආරංචි වීම ආදී විවිධ ඓතිහාසික තොරතුරු රැසක් නවකතාවෙන් හෙළිවෙනවා. එමෙන්ම මානුෂීය හැඟීම් ගැඹුරින් ඉදිරිපත් කර තිබීම, සත්‍ය හා සංවේදී තේමාවන් ගැඹුරින් අධ්‍යයනය කර තිබීම, පොදු සමාජයට ආවේනික දැක්මක් ඉදිරිපත් කර තිබීම වැනි ලක්ෂණ ගණනාවක් මෙම නවකතාව තුළ අන්තර්ගත වෙනවා. එමෙන්ම මෙම නවකතාවේ ප්‍රබලතා මෙන්ම දුබලතාද දැකගත හැකිය. චරිත සංවර්ධනයේ සීමාවන්, කතාවේ අධික අඳුරුභාවය, සංකේතාත්මක භාවිතයේ අධිකත්වය, කතාව ගලා යන වේගය, භාෂා භාවිතයේ සංකීර්ණතාවය ආදී කරුණු ගණනාවක් දැක ගන්න පුළුවන්. කැමේලියා නවකතාව ශ්‍රී ලංකාවේ තේකම්කරු සමාජයේ ඉතිහාසය, දුක්ඛිත ජීවිතය හා පීඩනය ආදී පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණයක් ඉදිරිපත් කරලා තියෙනවා. එය සාහිත්‍යමය වශයෙන් ඉහළ මට්ටමක පවතින කෘතියක් ලෙස දැකගත හැකිය. චරිත සංවර්ධනයේ සීමාවන්, කතාවේ අධික අඳුරුභාවය, සංකේතාත්මක භාවිතයේ අධිකත්වය, කතාව ගලා යන වේගය, භාෂා භාවිතයේ සංකීර්ණත්වය ආදී අභියෝග ගණනාවක් පැවතුනද සාහිත්‍යමය වශයෙන් කිසිදු අඩුවක් නොවන බවට පැහැදිලිව පෙන්වා දිය හැකිය. ස්තුතියි.